විශේෂයෙන්ම මා ඉදිරිපිට ඉන්නවා තමගේ දෙපාය තබා විදින්න බැරි සොල්දාදුවන්. මා උදේ උන් බලන්න ගියා. දිගු කාලයක් සමහර 1996 සිට 96 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇඳක පමණක් තමන්ගේ ජීවිතය ගත කරනවා. 1988 සිට කිව්වා. ගෙන අවුරුදු 37කට වඩා වැඩි කාලයක් තමන්ගේ දෙපයින් නැගිටින්න බැරුව රෝද පිටුව කැලවෙලා ජීවත් වෙනවා. තමන්ගේ සිතුවිලි හඬ බවට පත් කරගන්න බැරුව කඳුළු පිරි දෑසෙන් තමන්ගේ හැඟීම් අපිට පෙන්눔 කරනවා. මේක තමයි ඛේද වාචකය. අපි අවසන් කළ යුතු නැද්ද? අපි අනාගත පරම්පරාවට අපි බාර දිය යුතු වන්නේ සමගි සම්පන්න පිරි රාජ්‍යයක් නෙවෙයිද? එහෙත් මොකද සිදුවී තිබෙන්නේ අපේ රටට? විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම, බලය තර කර ගැනීම වෙනුවෙන් මේ යුද්ධ, මේ ගැටුම්, මේ ජාතිවාදය, මේ අන්තවාදය උපයෝග කරගෙන තිබෙනවා. මේ කිසිවක් ස්වභාවික ඇති වූවන් නොවේ. මා ගැන දීර්ඝ ලෙස පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේවා විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සඳහා, බලය ආරක්ෂා කර ගැනීම සඳහා, බල විසින් කරලද අපරාධ වසා ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙන ඉතිහාසය ඒකයි. එහෙම නොවෙන්න ෆීල්ඩ් මාර්ෂල් අවුරුදු 2කමාරකට වඩා වැඩි කාලයක් හිරේ ඉන්න හිතුවක් නේ. මොකටද හිරේ ඉන්නේ? මොන වරදක් කරාටද? මා දන්නවා ඒ අවදිය ඔහු සහ මා ඊටමත් කිට්ටු ඇසුරු කරා. ඔහු සිරේ ඉන්නකොටම අවස්ථා ගණනාවකදී ඔහුත් එක්ක ගිහලා පැය ගණන් සාකච්ඡාවේ හිටියා. කුමක්ද එතන තිබුණේ? එතන තිබුණේ බලය, නීතිය හෝ යුක්තිය නොවේ. තේරුම් ගන්න ඕන. ඒ විදියටම තමයි ඉතිහාසය මේ ගැටුම්, මේ යුද්ධ බලය තහවුරු කර ගැනීම සඳහා, බලය ලබා ගැනීම සඳහා, බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. ඒකේ වින්දිතයන් බවට උතුරෙත් දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා.